මේ තමයි මයික් කියන හනී බැජර්. උදේ පාන්දර මෙයා ඇහැරෙන්නේ මැරෙන්න අලුත් විදියක් හොයාගෙන. නමුත් ඒක කවදාවත් වැඩ කරන්නේ නෑ. සඳුදා එයා යනවා ඉත්තෑයක්ව දඩයන් කරන්න. ඉත්තෑ වගේ කටු එයාගේ ඇඟ පුරාම ඇනෙනවා. නමුත් ඒක එයාට ගානක්වත් නෑ. අඟහරුවාද එයා මීබදයක් කඩන්න යනවා. මීමැස්සෝ 100ක් විතර එයාට ඇන්නට මෙයාට ගානක්වත් නෑ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? පොඩ්ඩක් විතර රිදුනට එයා ආයෙත් වැඩ පටන් ගන්නවා. බදාදා මයික් දකින්න ලස්සන බිත්තර 3ක් කූඩුවක තියෙනවා. එයා එකක් අරගෙන කන්න පටන් ගන්නවා. හැබැයි එයා දන්නේ නෑ මේ කෑවේ උගුස්සෙක්ගේ බිත්තර කියලා. එයා බිත්තර කාලා ඇඟත් පිරිසුදු කරගන්නවා කිසිම ගාණක් නැතුව. ඔන්න එකපාරම එනවා උගුස්සා. එයා දකින්න වෙලා තියෙන දේ. මයික්ට සිද්ධ වෙනවා උගුස්සා එක්කම උඩින් යන්න. බිමට අතහැරියත් මයික්ට ගාණක් නෑ. බ්‍රහස්පතින්ද මයික්ට ලැබෙනවා විශාල පැස්වර බිත්තර. එකක් අරන් කඩලා කෑවත් එයාට හොඳ පයින් පාරක් කන්න වෙනවා. අනේ ඉන්දියන් ආයෙත් ගේමට එනවා. සිකුරාද එයාට හමු වෙනවා විෂ අධික සර්පෙක්. මොකක් වෙන්නේ නැද්ද? සර්පයා මැරුණා. මයික් යාව කෑවා. දැන් හරිද? සෙනසුරාදා නම් එයාට පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. වයිල්ඩ් ඩොග්ස්ලා ටිකක් එයාව හොයාගෙන එනවා. හේතුව මෙයාලා කලින් පාර එයාගේ පැටියෙක් වරගෙන කාලා. හැමෝම මෙයාව වට කරගන්නවා. ඉතින් අදවත් මෙයා මැරෙයිද? මේ බල්ලෝ ටික මේ සතාව අරගෙන වද්ද දෙනවා. නමුත් එයාගේ හැම හරියට රබර් වගේ. ටික වෙලාවකින් මේ බල්ලොන්ට තේරෙනවා මේක හරියන්නේ නැහැ කියලා. මෙච්චර දෙයක් වෙලත් කිසිම ගාණක් නැතුව අන්තිමට මයික් මෙහෙම අහනවා. අද කරන්න පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? මෙතන